උන් ඉතින් ඇනිමේෂන් නැති කට්ටියට පට්ට වාසියක් ඉවෙන්ට් එකක් එන්නයි යන්නේ. ඉතින් යාළුවනේ සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. අද වීඩියෝ එක ගෙනාවේ ළමයිනේ සුපිරිම සුපිරි ඉවෙන්ට් ගැන තමයි වීඩියෝ එක ගෙනාවේ ඕගොල්ලන්ට. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න ළමයි ටිකනේ. වැදගත් වෙයි ඩයමන්ඩ් ටිකක් රෙඩි කරන්න. ඉතින් ඕගොල්ලන්ට ඇනිමේෂන් දෙකක් එන්න තියෙනවා. ඇනිමේෂන් නැත්ත කට්ටියට ගොඩක් වාසි මේ ඉවෙන්ට් එක. ෆුට්බෝල් ටීම් එකේ ඇවිල්ලා තියෙන නීල් කියන ඇනිමේෂන් එක මේකේදී එනවා. ඇනිමේෂන් තමයි කලින් ආපු පරණ ඇනිමේෂන් එක. උන්ට බලා ගන්න පුළුවන් ළමයිනි පට්ට වාසි ඉවෙන්ට් එකක් මේක. ඇනිමේෂන් නැති කට්ටියට ගන්න පුළුවන් ඕගොල්ලන්ට අඩුම ඩයමන්ඩ් ගන්න. මේ ඇනිමේෂන් දෙකම එන්නේ 25 වෙනිදා අනිවාර්යෙන් එනවා. ඕන්න ඉතින් සමර් සීසන් එකත් පටන් ගත්තා. ගරීන එක අපි ගැන පොඩ්ඩක් හිතලා. නේල් බන්ඩල් එක නම් පට්ට විදිහට ඩිසයින් කරලා තියෙනවා ගරීන එක. ඊමේල් බන්ඩල් එක බලන්න පුළුවන්. සට්ටපටි අමුකුතුමුතු අමාල් ඩුමල් වගේ හදලා තියෙනවා ඊමේල් බන්ඩල් එක. ඊමේල් ෆෑන්ස්ලා ඉන්නවද නැහැ. මගේ වීඩියෝ එක බලාගෙන ඉන්නවද නැහැ. ඒ වගේම බලා ගන්න පුළුවන් සුපිරි ඉමෝට් එකක් දෙවිලා තියෙනවා. ආතල් ඉමෝට් එකක් එක්කනම් මේ රින් ඉවෙන්ට් එක යුනිවර්සල් රින් ටෝකන් විදියට තමයි එන්නේ. මේ ඉවෙන්ට් එක එන්නේ මේ සතියෙන් හරි නැත්නම් ඊළඟ සතියෙන් හරි රින් ඉවෙන්ට් එක විදියට ඇයි. මේ රින් ඉවෙන්ට් එක යුනිවර්සල් රින් ටෝකන් විදියට තමයි එන්නේ. ගිහිලා තියෙනවා නරුටෝ චැප්ටර් 3 එනවා කියලා. එක ඇත්ත කතාව කිව්වොත් ඉතින් හිනාටෝ බන්ඩල් එක තමයි එනවා කියලා කියන්නේ නරුටෝ චැප්ටර් 1 එකේ ඉවෙන්ට් එකේ. ඒ විදිහට තමයි කවුන්ට්ඩවුන් එක තියන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගරීනේකි හිනාටෝ බන්ඩල් එක කී දෙනවා කියලා කියනවා. ඒක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. එතන කියන්න ඕන ළමයිනේ චැප්ටර් 3 එක ගන්න නරුටෝ හිනාටෝ බන්ඩල් එක තමයි එනවා කියලා කියන්නේ පරණ සීසන් එක එක්ක. ඒ කියන්නේ නරුටෝ චැප්ටර් 1 එකේ එනවා හිනාටෝ බන්ඩල් එක. මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නරුටෝ රීවෙන්ට් කියලා. නරුටෝ චැප්ටර් එකේ හිනාටෝ බන්ඩල් එක එඩ් කරනවා. ගොඩක් ළමයිනේ හිතන්නේ චැප්ටර් 3 එක එනවා කියලා. ඒක ඔෆිෂියලි කන්ෆර්ම් නිවුස් එකක් නෑ. චැප්ටර් 3 එකක් නෑ කියනවා. පරණ අයිටම් ආයේ රිටර්න් කරනවා කියලා. ඒගොල්ලෝ ළමයිනේ මාත් එක්ක දිගටම සෙට් කරලා ඉන්න. ළමයිනේ මේ වගේ තොරතුරු දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගෙන ඉන්න. බෙල් එකන පොල් කරලා තියාගෙන ඉන්න අමතක කරන්න.